අයිබෝවන් සුබ දවසක් ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. දැන් අපේ කලින් වීඩියෝ සීරීස් එකම ඔයාලා බලාගෙන එනවා ඇති. දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ 2025 අවුරුද්දේ ඉඳන් මේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්න මේ අලුත්ම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. මේක ඕෂන් යුනිවර්සිටි එකෙන් හඳුන්වා දෙන්නේ ලංකාවේ මේ ඩිග්‍රී එක විතරයි තියෙන්නේ දැනට. හරි. බයෝටෙක්නොලොජි කියලා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. ඇත්තටම මේකේ නම තමයි මැරීන් බයෝටෙක්නොලොජි. බයෝටෙක්නොලොජි කියලා ඩිග්‍රීස් තියෙනවා ලංකාවේ. හැබැයි මැරීන් බයෝටෙක්නොලොජි කියලා ඩිග්‍රී එකක් නැහැ. ඉතින් මේක හඳුන්වා දෙන්නේ 2025 අවුරුද්දේ. එතකොට පළවෙනි බැච් එක පටන් ගත්තා ගිය අවුරුදු නොවැම්බර් වල. ඉතින් ඒ බැච් එකට වැඩිම ළමයි ප්‍රමාණයක් ඉන්ටේක් එක අපේ ඕෂන් යුනිවර්සිටි ඇප්ටිටියුඩ් ටෙස්ට් එන්ට්‍රන්ස් සෙමිනාර් එකෙන් තමයි ගියේ. ඉතින් නංගි මල්ලි මේ 2025 A level ලියලා ඔයාලා ගෙදරට වෙලා ඉන්නවා. දැන් රිසර්ච් ඇවිල්ලා රිසර්ච් බලලා දැන් ඔයාලා දන්නවා ඔයාලගේ රිසර්ච් එකට කොහොමද කැම්පස් එකක් එන්නේ මොනවද කරන්න ඕන කියලා දැන් ඔයාලා හිත හිත ඉන්නේ. එතකොට මේ මැරීන් බයෝටෙක්නොලොජි කියන ඩිග්‍රී එක මේ ලංකාවේ ඉන්න ළමයින්ට අලුත් දෙයක්. එතකොට අලුත් ඔපචුනිටිස් ගොඩාක් ඉස්සරහට අනාගතේ හැදෙන්න පුළුවන්. එතකොට මේ සාගර විශ්වවිද්‍යාල කියන්නේ මේ අනිත් UGC කැම්පස් වගේ ලොකු විශාල විශ්වවිද්‍යාලයක් නෙමෙයි. ඒක ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක්. ඇත්තටම මේක මේ මට්ටක්කුලිය මේ මෝද්‍ර මට්ටක්කුලිය ප්‍රදේශයේ තියෙන මේ පොඩි විශ්වවිද්‍යාලයක්. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ලොකු පහසුකම් ප්‍රමාණයක් නැති විශ්වවිද්‍යාලයක්. අවම පහසුකම් අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ඇත්තටම මේ ඒක ඔයාලට කියන්න ඕනේ. ඇත්තටම මම YouTube channel එක කරන්නේ ඔයාලට මේ ඕෂන් යුනිවර්සිටි ගැන ඉන්ට්‍රොඩියුස් කරනවා වගේ මේක ඇත්ත தත්ත්වෙත් කියන්න ඕනේ. හරි. එතකොට මම මේ දේ කියන දේ ඔයාලා අහලා ඔයාලා හොයලා බලලා දැනගන්න පුළුවන්. එතකොට මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ ඕෂන් යුනිවර්සිටි එකේ මට්ටක්කුලේ තමයි උගන්වන්නේ. හරි. එතකොට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කලින් ඔයාලා ඕෂන් යුනිවර්සිටි එක ගැන දැනගන්න ඕනේ. ඇත්තටම නංගි මල්ලි මේකේ මේ ඔයාලා හිතනවා වගේ මේ වෙන කැම්පස් වල තියෙන ෆැසිලිටිස් ගොඩක් නෑ මේකේ. ඇත්තටම කිව්වොත් තියෙන්නේ අවම ෆැසිලිටිස් ප්‍රමාණයක්. ඉතින් ඔයාලා ඒ ෆැසිලිටිස් යටතේ ඉගෙන ගන්න කැමති නම් විතරක් ඔයාලට පුළුවන් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇප්ලයි කරන්න. ඇත්තටම අද වෙද්දි රජයේ මැදිහත් වීමකින් හරි එහෙම සංවර්ධනය වෙලා නැහැ තවම. ඉතින් අනාගතයේදී ඒක වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ හොඳ කෝස් තියෙනවා. ඉතින් මේ කෝස් වලට ඇප්ලයි කරලා ඔයාලට අනාගතේ හදාගන්න. ඉතින් එහෙම හදාගත්තා අයියලා අක්කලා ඕන තරම් ඉන්නවා. ඇත්තටම අපිට ඉගෙන ගන්න ඕන නම් අවම පහසුකම් තිබ්බත් හොඳටම ඇති. ඔයාලා ගේම් එක ඔයාලා ප්ලේ කරන්න ඕනේ. එතකොට නංගි මල්ලි මේ ඩිග්‍රිය ගැන කතා කරොත් එimhe ඕෂන් යුනිවර්සිටි එකේ මේ මැරීන් බයෝටෙක්නොලොජි කියන ඩිග්‍රිය අලුත්ම ඩිග්‍රිය. ඉතින් මේ ඩිග්‍රිය එකේ ප්‍රධාන වශයෙන්ම ඔයාලට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ 2025 A level වලට ඔයා බයෝ ස්ට්‍රීම් එකේ සහ මේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි ස්ට්‍රීම් එකකින් ඔයා A level ලියලා තියෙන්න ඕනේ. ඔයාලට අවම ඉස්සමාදු 3ක් තියෙන්න ඕනේ. එතකොට මේ ඕෂන් යුනිවර්සිටි එකකින් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනවා. ඉතින් ඒකේ වැඩිම ලකුණු වලින් තමයි මේකට සිලෙක්ට් කරගන්නේ. සෙස්කෝ එකක් බලන්නේ නැහැ. එතකොට නංගි මල්ලි මේ ওই විදියට තමයි මේ ඩිග්‍රී එකට මේ එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස් ඔයාලගේ බලන්නේ. එතකොට මේ ප්‍රධාන වශයෙන්ම මේකෙන් උගන්වනවා මේ අණුක විද්‍යාව මම දන්න විදිහට මැරීන් මයික්‍රෝබයොලොජි එතකොට ඔය ෆාමසි ඒවල එතකොට බෙහෙත් හදන්න ඔය වගේ මේ අර ටෙස්ටින් වර්ග එතකොට ඔය දේවල් සම්බන්ධ වැඩියෙන් උගන්වනවා මේ මැරීන් බයෝටෙක්නොලොජි කියන ඩිග්‍රී එකේ. එතකොට මයික්‍රෝබයොලොජි ඔය වගේ බයෝලොජි පැත්ත එතකොට ෆිසික්ස් කෙමිස්ට්‍රි පැත්ත ඔයාලට ගොඩාක් අහුවෙන මොඩියුල් තියෙන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. එතකොට මොලිකියුලර් බයෝලොජි ඔය වගේ මේ ඔය සම්බන්ධ දේවල් ගොඩාක් තියෙනවා. හරි. එතකොට මේ දේවල් ඔයාලට ඉගෙනගෙන අනාගතේ මේ ඒ සම්බන්ධ රැකියා අවස්ථාවල යන්න පුළුවන්. මැරීන් බයෝලොජිස්ට් කෙනෙක් වෙන්න, මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, රිසර්ච් ඔෆිසර් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට බයෝටෙක්නීෂියන් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ජොබ් ඔපචුනිටිස් වල අනාගතේ ඔයාලට යන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් දැනට හොඳ තත්ත්වයේ පවත්වාගෙන යනවා. ඉතින් ඉස්සරහට හොඳ වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා කැමති නම් ඉන්ටරෙස්ට් නම් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන් ගැසට් කරාට පස්සේ. එහෙනම් අපේ YouTube channel එක subscribe කරන්න, WhatsApp group වල join වෙන්න. එහෙනම් සුබ දවසක්. ගිහින් එන්න.